හායි යාළුවනේ කොහොමද ඔයාලට අද ඉරිදා දවසනේ අද මම ඔයාලට පෙන්නන්නම් අපේ ගාඩන් එකේ මොනවද තියෙන්නේ කියලා. ඉස්සල්ලාම මේ තියෙන අපේ චූටි පකුණ නිල් මානෙල් මල ඒකේ මලකුත් ඇවිල්ලා තියෙන්නේ. මේ බලන්නකෝ හරිම ලස්සනයි චූටි පකුණක් ඉතින් චූටි මාල් ඔන්න ඔහොම තමයි ඉතින් තියෙන්නේ. ඉස්සල්ලාම මෙතන තියෙන සුදු කොච්චි ගහක් මේ තියෙන සුදු කොච්චි එක දෙකක් තමයි ඉතින් තාම හැදලා තියෙන්නේ. ඔය තියෙන අපේ සුදු කොච්චි ගහ ලොකුයි ඒ ගොඩක් කල් එකක් පරණ එකක්. තාම ඉතින් ගෙඩි හැදෙනවා සුදු කොච්චි හැදෙනවා. මේ තියෙන්නේ ඊට පස්සේ මේ ඉන්නේ රම්පේ බබාලා ටික. මේ ඉන්නේ රම්පේ. මේ බලන්න රම්පේ චූටි පැලයකින් තමයි මේක හැදුන ඉක්මනට ඒක බෝ වෙනවා රම්පේ. මේ තියෙන ඉතින් රම්පේ. ඊට පස්සේ මේ නම් ඉතින් කෙසෙල් ගහක්. කෙසෙල් ගහ තිබුණාට තාම කෙසෙල් කැන්නක් හැදිලා නැහැ. මේ ටිකේම තියෙන කෙසෙල්. ඊට පස්සේ අපි යනවා අන්නාසි වලට. ඔන්න තියෙනවා අන්නාසි. අන්නාසි ගෙඩියකුත් නම් හැදිලා තියෙනවා. මේ පෙන්නන්න ඉන්න. අන්නාසි සාමාන්‍යයෙන් තියෙන පඳුරු 10ක් විතර. ඔන්න තියෙනවා අන්නාසි. ඔය තියෙන්නේ අන්නාසි තමයි. මෙතන පොඩි peer පැලයකුත් තියෙනවා ගෙඩි නැහැ හැබැයි. අන්නාසි වල නම් ගෙඩි 5-6ක් තියෙනවා. දිගටම තියෙන්නේ අන්නාසි. ඔහොම. ඔය තියෙන්නේ ඔය වෙනකම්ම තියෙන්නේ අන්නාසි. ඊට පස්සේ අපි අපේ ගම්මිරිස් වලට ඔය තියෙන්නේ පල්ලෙහා ඉතුරු ටික හදලා තියෙන්නේ ගම්මිරිස්. ගම්මිරිස් කරලුත් නම් ඇවිල්ලා තියෙන්නේ. මේ බලන්නකෝ. ගම්මිරිස් තියෙනවා. මේ තමයි ගම්මිරිස් ටික තියෙන්නේ. මේ තියෙන්නේ ගම්මිරිස්. ඔන්න ඔය විදිහට බලපුවාම ගම්මිරිස් තියෙනවා පල්ලෙහා. ඊට පස්සේ අපි මේ තියෙන කටුවනෝද ගහක්. බලන්න ඔයාලා නම් දන්නා තියෙන කටුවනෝද. ආතා කියලාත් නම් කියනවා. ඔය කටුවනෝද ගහේ ගෙඩි නෑ හැබැයි මලක් නම් තියෙනවා දැක්කෝ. මේක පෙන්නන්න. ඔන්න මලක් නම් තියෙනවා. පොඩි අලිපේර ගහකුත් තියෙනවා. ගෙඩි නෑ ඉතින්. ඊට පස්සේ දෙහි ගහ තියෙනවා. පේනවද මන්ද? ඊට පස්සේ පැණි කාමරංග ගහ තියෙනවා. පැණි කාමරංග ගහේ නම් ගෙඩියක් තියෙනවා මේ. තාම පැහිලා නෑ ඉතින්. ඔය ඔක්කොම කාමරංග තමයි මෙතනක් තියෙන කාමරංග ගෙඩියක් මේ ඒකත් දැක්කේ මන් දැන්. ඔය තමයි ඉතින් අපේ කාමරංග ගහ. එයයි දෙහි ගහයි දෙකම එකට ගිහින් තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන අපේ කුරුඳු ගහ. අපි අර කුරුඳු කපා ගන්න ඕන හින්දා කපවුවතු ඒව පැහිච්ච දවස්වල දැන් ඉතින් මේ ආපහු ඉතුරු එකෙන් ලියලා තියෙන්නේ. ඒ හින්දා පොඩි මේ තියෙන කුරුඳු ගෙඩිත් තියෙනවා. ඒව නම් මොනව කරනවද කියලා දන්නේ නැහැ. පස්සේ තියෙනවා තිබ්බටු ගහක්. ඔන්න තිබ්බටු මලුවේ තිබ්බටු ගෙඩි දෙකම හැදිලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි අපේ ගාඩන් එකේ තියෙන්නේ. ඉතින් මම ওই තනින් තියෙන ටික හැමතැනින්ම ටික පෙන්නුවේ. ඕක තමයි ඉතින් අපේ ගාඩන් එකේ තියෙන්නේ එළවලු පළතුරු ටික. ওই තියෙන්නේ තව තිබ්බටු ගහක්. ඔන්න තියෙනවා අපේ මුරුංගා. මුරුංගා ගහ. ওই විදිහට තමයි ඉතින් තියෙන්නේ. මේ පැත්තෙන් ගත්තාම තියෙනවා වෙල. ඉතින් පේන්නේ වෙල දැන් නම් ඉතින් මේ ඉහළ නැති හින්දා කැලේ වෙවිලා තියෙන්නේ. ඔහොම තමයි ඉතින් අපේ වත්ත තියෙන්නේ. ගිහින් එන්නම්. බයි.